ඔයා උදේ පාන්දර ඇහැරුණු ගමන් මුලින්ම කරන්නේ කෝපි කෝප්පයක් බොන එකද? ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ උදේ පාන්දර නැගිටපු ගමන් කෝපි කෝප්පයක් බිව්වහම දවසම ඇක්ටිව් එකේ ඉන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඔයා මෙතනදී කරගන්නේ ලොකු වැරද්දක්. ඔයා මේ කරන්නේ ඔයාගේ දවසම විනාශ කරගන්න වැඩක් වෙන්න පුළුවන්. උදේට කෝපි එකක් බීලා කික් එකේ දවස පටන් ගත්තට දවල් 2 වගේ වෙනකොට ඇඟට මහන්සියක් දැනෙනව නේද? මෙන්න මේකට කියන්නේ ආෆ්ටර්නූන් ස්ලම්ප් කියලා. ඇයි උදේ නැගිට්ට ගමන්ම කෝපි එකක් බීලත් දවල් වෙනකොට නිකන් හරියට බැටරි බැස්සා වගේ හැඟීමක් දැනෙන්නේ. ඒකට අවුල තියෙන්නේ කෝපි එකේ නෙමෙයි. ඔයා කෝපි එක බොන වෙලාවේ වැරද්ද. මෙන්න මේකට තියෙන හොඳම විසඳුම තමයි 19 minute rule එක. ඒ කියන්නේ පැය එකහමාරේ නීතිය. ඒ කියන්නේ ඔයා උදේට නැගිටලා පැය එකහමාරක් යනකම් කෝපි එකක් නොබී ඉන්න එක. මේක ඇහුවාම ඔයාට පුදුමේ දෙයි. මොකද්ද? පැය එකහමාරක් යනකම්ම නොබී ඉන්න ඕනිද කෝපි එකක්? උදේ නැගිටට පස්සේ? ඔව්. ඇත්තටම ප්‍රසිද්ධ නියුරෝ සයින්ටිස්ට් කෙනෙක් වන ඩොක්ටර් ඇන්ඩ්‍රු හූබර්මන් පවා මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකක්ද මේ ඇඩෙනොසින් කියන්නේ. ඒ වගේම ඇයි කෝපි එකක් බොන්න උදේ නැගිටලා පැය එකහමාරක් ඉන්න ඕනි. ඒ වගේම මේ පුරුද්දෙන් ඔයාගේ ශක්ති මට්ටම දවස පුරාම පවත්වා ගන්නේ කොහොමද? මුලින්ම අපි තේරුම් ගන්න ඕනි මොකක්ද මේ ඇඩෙනොසින් කියන්නේ කියලා. සරලව කිව්වොතින් ඇඩෙනොසින්ස් කියන්නේ අපේ මොලේ නිපදවන රසායනිකයක්. මේක අපිට නිදිමත හදන බොඩි කෙමිකල් එකක්. හරියටම කිව්වොතින් අපිට නිදිමත ගේන ප්‍රධානම රසායනිකය තමයි ඇඩෙනොසින්ස් කියලා කියන්නේ. මෙන්න මේ ඇඩෙනොසින්ස් වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි. අපි උදේ ඇහැරුණු වෙලාවේ ඉඳලා මේ ඇඩෙනොසින්ස් අපේ මොලේ එකතු වෙන්න පටන් ගන්නවා. දවසේ අපි අවදි වෙලා ඉන්න කාලය වැඩි වෙන්න අපේ මොලේ එකතු වෙන ඇඩෙනොසින්ස් මට්ටම ටික ටික ඉහළ යනවා. දවස අවසානයේදී මේක උපරිම මට්ටමකට ආවහම තමයි අපිට නිදිමත දැනෙන්න පටන් ගන්නෙ. එතකොට අපි නිදා ගන්නවා. අපි නිදාගත්තාම මොකද වෙන්නේ? අපි නිදාගෙන ඉන්න කාලය තුලදී අපේ මොළය මේ ඇඩෙනොසින්ස් ටික ටික ඉවත් කරලා දානවා. අපි පැය 7ක 8ක වගේ හොඳ නිින්දක් ලැබුවාම මේ එකතු වෙලා තිබුණු ඇඩෙනොසින්ස් සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලා යනවා. අන්න ඒක නිසා තමයි උදේ නැගිට්ටාම අපිට හොඳ නැවුම් බවක්, හොඳ ෆ්‍රෙෂ් ගතියක් දැනෙන්නේ. හැබැයි මෙන්න මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. අපි උදේ ඇහැරෙනකොටත් අපේ මොළයේ පොඩි ඇඩෙනොසින්ස් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ ටික ස්වභාවිකවම ඉවත් වෙන්න අපේ ශරීරයට පොඩි වෙලාවක් යනවා. අන්න ඒ වෙලාව තමයි අපි කෝපි බොන්න කලින් ඉවසන්න ඕනි වෙලාව. දැන් අපි බලමු ඇයි අපි ඇත්තටම කෝපි බොන්නේ කියලා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ කෝපි වල තියෙන කැෆේන් අපේ මාංශය නැති කරනවා කියලා. හැබැයි ඒක ඇත්තටම වැරදි මතයක්. ඇත්තටම කැෆේන් කරන්නේ ඇඩෙනොසින්ස් නැති කරන එක නෙමෙයි. ඇඩෙනොසින්ස් බ්ලොක් කරන එක. සරලව කිව්වොතින් කැෆේන් කරන්නේ අපේ මොළයට නිදිමත දැනෙන එක తాවකාලිකව නතර කරන එක. තවත් සරලව තේරුම් ගන්න මේක මෙහෙම හිතන්න. ඇඩෙනොසින්ස් කියන්නේ යතුරක් නම් අපේ මොලේ තියෙන ඒවට අදාළ තැන් තමයි ඉබ්බෝ. මේ යතුරු වලින් අර ඉබ්බෝ ඇරියාම තමයි අපිට නිදිමත දැනෙන්නේ. දැන් මෙතනදී කැෆේන් මොකද්ද කරන්නේ? කැෆේන් ඇඩෙනොසින්ස් වලට කලින් ගිහිල්ලා අර ඉබ්බගේ යතුරු දාන්න තියෙන කී හෝල් එක වහගන්නවා. එතකොට අපිට නිදිමත ගේන ඇඩෙනොසින්ස් කියන යතුරට හරියට වැඩ කරන්න විදිහක් නැහැ. හැබැයි මෙන්න මෙතනදී මතක තියාගන්න වැදගත් දෙයක් තමයි මේ ඇඩෙනොසින්ස් කියන යතුරු ටික අයින් වෙලා යන්නේ නැහැ. ඒ ටික පොලිමේ එකතු වෙලා බලාගෙන ඉන්නවා කොයි වෙලේ හරි මේ ඉබ්බගේ තියෙන කී හෝල් ටික ඇරෙනකම්. ඔන්න දැන් තමයි භයානකම දේ සිද්ධ වෙන්නේ. ඔයා උදේ පාන්දර නැගිට්ට ගමන් කෝෆි බිව්වොතින් අර එකතු වෙලා තිබුණු ඇඩෙනොසින්ස් ටික අයින් වෙලා යන්න ශරීරයට ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් ඇඩෙනොසින්ස් ටික පෝලිං ගහලා බලාගෙන ඉන්නවා කොයි වෙලේ හරි මේ කැෆේන් ටික අයින් වෙලා යනකම්. ඔයා උදේ නැගිට්ට ගමන් කෝපි එකක් බිව්වහම දවල් 2 විතර වෙනකම් මේ කැෆේන් ටිකට අල්ලගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ කැෆේන් වල බලය ඉවර වෙනවා. හිතන්නකෝ අවුරුද්ද අන්තිමේ තියෙන සේල් එකක දොර අරිනකන් උදේ පාන්දර පෝලිං ගහලා ඉන්න මිනිස්සු ටිකක් දොර ඇරපු ගමන් කඩේ ඇතුළට කඩාගෙන පයින්නෝ වගේ මේ ඇඩෙනොසින්ස් ටික එකපාරටම මොලේ ඇතුළට කඩාගෙන පයින්නෝ. මෙන්න මේකට තමයි අපි කැෆේන් ක්‍රෑෂ් එකක් කියලා කියන්නේ. අන්න එතකොට ඔයාට එකපාරට මහන්සියක් දැනෙන්න පටන් ගන්නවා. මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ දවල්ට කෑවටත් පස්සේ 2 3 වගේ වෙනකොට. දැන් ඔයාට තේරෙනවා ඇති ඇයි මේ උදේ පාන්දර පැය එකමාර අපිට ගොඩක් වැදගත් වෙන්නේ. අපි උදේ නැගිටලා පළවෙනි පැය එකමාර ඇතුළේ කාලයේදී අර ඉතුරු වෙලා තිබුණු ඇඩෙනොසින්ස් ටික ටිකෙන් ටික ශරීරයෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ කාලය ඇතුළත අපි කෝපි බිව්වොතින් මේ ස්වභාවික පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය අඩපණ වෙලා ඉතුරුණු ඇඩෙනොසින්ස් ටිකේ ඉඳලා තවත් වැඩිපුර ඇඩෙනොසින්ස් එකතු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම උදේට කෝපි බොන ඔයා දැනගන්න ඕනි තවත් විශේෂ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දවසක උදේට නැගිටිද්දි අපේ ඇඟෙන් කෝටිසෝල් කියන හෝමෝනය නිපදවනවා. මේක තමයි අපේ ශරීරයේ තියෙන අපිව ස්වභාවිකවම ඇලර්ට් එකේ තියාගන්න හෝමෝනය. ඔයාගේ එනර්ජි එක බූස්ට් කරන්නත් මෙයා ගොඩක් උදව් වෙනවා.
ඉතින් ශරීරයෙන් ස්වභාවිකවම උදේට අපිට ශක්තිය ලබා දෙන වෙලාවේ ඒකට අමතරව ඔයා කැෆේන් දාන්න යන්න ඕනි නැහැ. කෝටිසෝල් මට්ටම ස්වභාවිකව අඩුවෙනකොට ඒකන්නවා නැගිටලා පැය එකමාරක් විතර ගියාට පස්සේ කෝපි එකක් බොන එක තමයි වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය. මේ පැය එකමාර නීති අනුගමනය කළොතින් ඇත්තටම ඔයාට ලැබෙන වාසි මොනවද? පළවෙනි එක තමයි අර දවසේ මැදදී ඔයාට දැනෙන මහන්සිය නැති වෙලා යනවා. දවස පුරාම එකම විදිහට අවධානය තියාගන්න පුළුවන් වෙනවා. උදේ කෝපි එක බොන වෙලාව පොඩ්ඩක් පරක්කු කරපුවාම හවස් වෙද්දී ඔයාගේ නින්දට බාධාවක් ඇති වෙන්නේ නැතුව නියම වෙලාවකට ඔයාට නිදාගන්න හැකියාව ලැබෙනවා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් මං උදේ නැගිට්ටට පස්සේ පැය එකමාරක් යනකම් මොකද කරන්නේ? මං කෝපි එකක් බොන්න පුරුදු වෙලා ඉන්නේ. කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා. උදේ නැගිට ගමන් කෝපි එකක් බොනව වෙනුවට ඔයාට කරන්න පුළුවන් වැදගත් දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මුලින්ම හොඳ මද රස්නේ වතුර වීදුරුවක් බොන එක. දෙවෙනි එක තමයි උදේ පාන්දර හිරු එළියට නිරාවරණය වෙලා විනාඩි 5ක් 10ක් විතර හිරු එළියේ කාලය ගත කරන එක. මෙන්න මේ දේවල් දෙකෙන් උදේ පාන්දර ඔයාගේ මොළයට ස්වභාවික උත්තේජනයන් ලබා දෙනවා. මෙන්න මේ ඔයා උදේම බොන වතුර එකටයි උදේ පාන්දර හිරු එළියටයි ඔයාගේ දවස නැවුම්ව ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න හොඳ කික් එකක් ලබා දීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ටික බොහොම සරලව ආයෙමත් මතක් කළොතින් උදේ පාන්දර නැගිට්ට ගමන්ම කෝපි එකක් බොන්න යන්න එපා. ඔයාගේ ඉතුරුණු ඇඩනොසින්ස් ටික ස්වභාවිකවම ඉවත් වෙලා යනකම් පැය එකමාරක් විතර හැරලා ඉන්න. ඊට පස්සේ ඔයාගේ කෝපි එක බොන්න. මේකෙන් හවස් වරුවේ ඔයාට ඇතිවෙන කැපින් ක්‍රෑෂ් එක මගහැරව ගන්න පුළුවන්. කාලයක් තිස්සේ උදේට කෝපි බොන්න පුරුදු වෙලා ඉඳපු ඔයාට මේක එකපාරට කරන්න මුල් දවස් දෙක තුනේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මිනිස්සුන්ට පුරුදු වෙනස් කරගන්න එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. අපේ පරණ කතාවකුත් තියෙනවනේ ජම්මයට වැඩිය පුරුද්ද ලොකුයි කියලා. අඩුම තරමේ පළවෙනි දවසේ ඇහැරලා පැය භාගයක් ඉන්න. දෙවෙනි දවසේ ඇහැරලා පැයක් ඉන්න. තුන්වෙනි දවසේ ඇහැරලා පැය එකමාරක් ඉන්න. මේ විදිහට දවස් 3කින් ඔයාගේ මේ පුරුද්ද සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඇත්තටම මේ පැය එකමාර නීතිය ගැන ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයත් උදේ පාන්දර නැගිට ගමන් කෝපි එකක් බොන එක්කෙනෙක් නම් මේ පුරුද්ද වෙනස් කරගන්න හෙටයි නම් ඔයා try එකක් දෙනවද? අඩුම තරමේ දවස් 3ක්වත් මේක try කරලා බලලා මේකෙන් ඇත්තටම ඔයාගේ දවසේ ශක්ති මට්ටම පවත්වාගෙන යන්න වෙනසක් තියෙනවා නම් අන්නේ ඔයාගේ අත්දැකීම පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වගේ වැදගත් විද්‍යාත්මක කරුණු මත පදනම් වුණු ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන දේවල් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. උදේ පාන්දර නැගිට ගමන්ම කෝපි බොන යාළුවෝ ඔයාටත් ඉන්නවනම් එයාටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාට නිරෝගිමත් සුබ දවසක්.